මේ තියෙන කුඩු ගහේ මේ ඉතල මේ උඩ තියෙන පොතු වගේ චුට්ට ඌර ගන්න ඕනේ. මේ ඒක හොරලාගෙන තමයි මේ මැෂින් එකේ මේක තලන්නේ. මේකෙන් තමයි මේවා කරන්නේ. මේකට කියන්නේ ගොකැත්ත කියලා. ගොකැත්ත කියලා තමයි මේකට කියන්නේ. මේක මෙහෙම ලාවට අල්ලලා මෙහෙම අදින්න ඕනේ. ඌරන්න. මේ කොළපාට ගතිය යන්නේ. මාළුකු දෙයක් නෙවෙයි මේක. මේ කොළපාට ගතිය යන්න ඌරන්න. මේ වගේ ලොකු තඩි ගස් වලින් තමයි මේ C5ම හදන්නේ. මේ වගේ ලොකු ගස් වලින් බලලා ලොකු මේ තලන්න දන්නේ නැති ඒ අලුතෙන්ම මේ ගෙදර ගහක් දෙකක් තියෙන කට්ටිය මේ ගෙනාවනම් මේ තලා ගන්න තියෙනවා. අමාරුවෙන් කවුරුත් අල්ලගන්නේ නැහැ. ඉතින් අපි අර ගොඩක් තියෙන හින්දා මේ ඉතින් කල්ලාගත්තේ. ඊළඟ පාර තලන්නේ මම. මේ පාර බලා ගන්නවා. තලන්නේ මම මේ පාර දෙක තුනක් තැළුවා. මම දෙන්නම් මම තලපු ඒවත්. හරි ලේසි මෙහෙම කළා. මෙතන මොකක් කරන්නේ? දුක දේවල් නෙමෙයි මේ. මේක නම් ඕන කෙනෙක්ට පුළුවන් කරන්න. කොළපාට ගතිය යන්න. රටට ගිරෙන්න බෑ. මේ පොත ඩැමේජ් වෙන්න බෑ. නැතුව මේ උඩින් තමයි මේ උරන්නේ. මේක තියෙන කැම්බර්. කුරුඳු ගස් මේ තියෙන්නේ. සුපිරියට හැදිලා මං ඊටෙව්වේ අඩි 4.5ට. අඩි 4.5ට ඊටෙව්වා මෙන්න ගස් වල සයිස්. පේනවනේ? අඩි 4.5ට. අඩි 3ට ඊටෙව්වාම ළඟ හැදෙනවා. වටේ මේ වෙද්දි ඊට පස්සේ හෙවන වැඩි අර මේ හැදෙන්නේ නෑ. මේ ඉඳලා තියෙන්නේ අඩි 4.5. පේනවනේ සයිස්. අඩි 4.5ට හොඳට අවුව වැටිලා උලඟ වැදිලා සුපිරියටම හැදෙනවා. ආයේ මෙන්න මේ ගාන ලොකු කෝටු හදාගත්ත කියන්නේ ගොඩම තමයි. තුනට ඉඳන කට්ටිය ඉන්න වැඩක් නැහැ. ඉතින් යාලා කාලයක් යද්දි ඒක උරුන්දින් වැඩක් නැහැ. ළඟට එනවා වැවෙන්නේ හේ ගොපිල් ඇවිල්ලා වැවෙන්නේ. උරුන්ද පොඩි වෙනවා ළඟ. එතකොට මේ වගේ ලොකු ගස් ගන්න බැරි වෙනවා. මේ අඩි 4.5ට ඉඳ අඩි 4ට අඩුම 4ට හිටවන්න. උන්ට හිටවල ඉතින් වැඩක් නැහැ. 4 හිටවන්න ඒ හොඳටම ඇති. 4. මම දැන් හිටවන්නේ 4. මේ 4.5ට ඉඳපු ගස් වල ඒවා. දැන් හිටවන්නේ 4. ලොකු පඳුරු ගන්න පුළුවන්. ලොකු ගස් කෑලි මේ වගේ. බාඩු නැහැ ඉතින් මේව තැළුව කියන්නේ තලන්නත් ලේසි. ලොකු ගස් මේ දකිද්දිත් ආසයි මෙච්චර ලොකු විදිහට. ඔයාලත් පුරුදු හිටවන්න ඉන්නවනම් මේ විදිහට කරන්න. මේක දේවල් නෙමෙයි. පොත්තෙන් එන්නේ මේ යාර පොතු ගැලවිලා එන්නේ මේ ඒ කුරුන්දේ පොත්ත ගණ නැත්තම් මේ පොතු ගන්න. කොච්චර මේ හීරුවත් ඇතුලේ කැලෙන මේ එකක් හීරිලා එන්නේ පිට තියෙන පොත්ත විතරයි මේකේ හීරෙන්නේ. ඉන්න බය නැතුව හොරන්න පුළුවන්. ගැලවිලා එන්නේ.
බෝල කුරුඳු ගස්. පේනවා සයිස් එක? දෙකකින් මෙච්චර ලොකු. බෝල කුරුඳු. බෝල කුරුඳෙන් C5 තලන්නේ වැඩි මිලට. C5 4800යි කිලෝ එක. C5 තලන්නේ. මොනම කරන්නේ අපරාධ රුපියල් අනිත් ඒවා 3800යි මේවා 4800යි. ඉතින් රුපියල් 1000ක්ම වැඩිපුර හම්බ වෙනවා. කට්ටියගේ උඩ C5 හදන්න අමාරුයි කියලා නෑ මමත් හැදුවා. හරිම ලීසි. C5 හදන්න. කවුරුත් කැමති රුපියල් 1000ක් හරි වැඩියෙන් ගන්න. අඩුවෙන් ගන්න කවුරුත් කැමති නෑ. ඉතින් රුපියල් 1000ක් වැඩි වෙනවා කියන්නේ අද කාලේ මේ හැටියට හොඳට මේ අමුතු මහන්සියක් වෙන්න දෙයක් නෑ. ඒ ගානම තමයි. ඉංගලත් බලන්න වගා කරන්න ඉන්නවනම් මේ හොඳ ආදායම් ගන්න තියෙන දේවල්. ඉතින් මේක කරන්න. අනිත් වීඩියෝ වලින් හම්බ වෙයි.